ආයිබෝවන් අපි හැමෝම හොඳ නරක මැනේජර්ස්ලා යටතේ වැඩ කරලා තියෙනවන්නේ නේද? ඒත් කවදා හරි හිතලා තියෙනවද මේ කලමනාකරණය කියන අදහස ඇත්තටම ආවේ කොහෙන්ද කියලා? අද අපි යන්නේ අන්නේ කතාව දිගේ ගමනක්. ඈත අතීතයේ පිරමිඩ හදපු කාලේ ඉඳන් අද AI වලින් වැඩ කරන යුගය දක්වා මිනිස්සුන්ව එකතු කරලා වැඩක් කරගන්න විදිහ කොහොමද වෙනස් වුනේ කියලා අපි බලමු. අපි මේ කතාව පරිච්ඡේද 5කින් දිගාරිමු. මුලින්ම අපි යනවා කළමනාකරණයේ පුරාණ මූලයන් හොයාගෙන. ඊට පස්සේ හැමදේම යන්ත්‍රයක් වගේ දකින කාර්යක්ෂමතාවයෙන්ම හොයන යුගකට යනවා. එතනින් පස්සේ තමයි කතාව වෙනස් වෙන්නේ. මිනිස්සුන්ගේ හැඟීම් කොච්චර වැදගත්ද කියලා හොයාගන්නවා. ඊළඟට දත්ත සහ සංඛ්‍යා එක්ක වැඩ කරලා අන්තිමට අපි එනවා එකම හරි උත්තරයක් නැති අද තියෙන සංකීර්ණ ලෝකෙට. මේ තියෙන්නේ අපේ ගමනේ සිටියම බලන්නකෝ. කළමනාකරණය කියන අදහස අලුත් දෙයක් නෙවෙයි. ඒකේ මුල් අවුරුදු දහස් ගාණක් ඈතට යනවා. ඒත් ගිය අවුරුදු 100 ඇතුළත වෙලා තියෙන වෙනසේ වේගය බලන්න. හරි. අපි මේ හැම යුගයක් හරහාම එකින් එක යමු. හොඳයි අපි යමු මුල්ම පරිච්ඡේදයට. හිතන්නකෝ මෙහෙම. කළමනාකරණය ගැන කිසිම පොතක්, කිසිම MBA කෝස් එකක් නැති කාලයක්. ඒත් එහෙම කාලෙක කොහොමද දැවැන්ත අධිරාජ්‍යයන් ගොඩනැගුණේ? ඒකටත් ක්‍රමවේදයක් තිබුණා. හොඳම උදාහරණය තමයි ඊජිප්තු පිරමීඩ්. ලක්ෂයකටත් වඩා කම්කරුවෝ එකට වැඩ කළා. හිතන්නකෝ ඒකේ පරිමාණය පොඩි නගරයක් වගේ සෙනගක්. ඒ හැමෝටම කෑම දෙන එකේ ඉඳන් දැවැන්ත ගල් කුටි හරියටම තියෙන තැනට ගෙනියන එක දක්වා හැම දෙයක්ම සැලසුම් කරන්න, සංවිධානය කරන්න, පාලනය කරන්න සිද්ධ වුණා. තව ටිකක් මෑතට ආවොත් 1400 ගණන්වල විනීසියේ අවි ගබඩාව. ඒගොල්ලන්ගේ ගබඩා පාලන පද්ධති, වියදම් ආදායම් ලියන ගිණුම් ක්‍රම වගේ දේවල් තිබුණා. ඒ විතරක් නෙවෙයි මානව සම්පත් කළමනාකරණයකුත් තිබුණා. වැඩ කරන අයට වයින් විවේකයකුත් එක්කම. මේක අහදිනිකම් අද කාලේ ෆැක්ටරි එකක මුල්ම වර්ෂන් එකක් වගේ නේද? ඊට පස්සේ 1775 හැමදී ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා ශ්‍රම විභාජනය කියන අදහස ගෙනාවා. සරලවම කිව්වොත් එක කෙනෙක් මුල ඉඳන් අගටම කටුවක් හදනවට වඩා එක්කෙනෙක් කම්බිය අදින්න, තව කෙනෙක් එක කපන්න, තව කෙනෙක් එක උල් කරන්න විතරක් විශේෂඥයෙක් වුණොම ඵලදායීතාවය අති විශාල විදිහට වැඩි වෙනවා. කාර්මික විප්ලවයට පණ දුන්නේ ඒක පත්තු කළේ මෙන්න මේ අදහස තමයි. ඉතින් කාර්මික විප්ලවයත් එක්ක හැමදේම ලොකු වුණා, සංකීර්ණ වුණා. දැන් කළමනාකරණයට විද්‍යාත්මක පදනමක් ඕන වුණා. හරියට ඉංජිනේරුවෙක් බ්ලූප්‍රින්ට් එකක් අඳිනවා වගේ ඒ කාලේ චින්තකයෝ හැම වැඩකටම ගැලපෙන එකම හොඳම ක්‍රමය හොයන්න පටන් ගත්තා. මේකට තමයි විද්‍යාත්මක කළමනාකරණය කියලා කිව්වේ. ඒ කියන්නේ හැම චලනයක්ම මැනලා ස්ටොප් වොච් එකකින් වෙලාව බලලා වැඩක් කරන්න පුවන් වේගවත්ම කාර්යක්ෂමම විදිය මොකක්ද කියලා හොයාගන්න එක. මේ ක්‍රමයේ පියාවිදයට සලකන්නේ ෆ්‍රෙඩරික් W. ටේලර්ව. ටේලර්ගේ මේ කියමනින් ඒ යුගයේ දැක්ම හොඳටම පැහැදිලි වෙනවා. අතීතයේදී මිනිස්සාට මුල්තැන ලැබුණා, අනාගතයේදී පද්ධතියට මුල්තැන දිය යුතුය. ඒ කියන්නේ දක්ෂ සේවකයා නෙමෙයි වැදගත්, වැරදීමක් වෙන්න ඉඩ නැති පරිපූර්ණ සිස්ටම් එකයි වැදගත්. මේ අතරම හෙන්රි ෆයෝල් කියන චින්තකයා අවධානය යොමු කළේ මැනේජර් කෙනෙක් ඇත්තටම මොනවද කරන්න ඕනේ කියන එකට. ඔහුගේ අදහස් අතරින් දෙකක් අදටත් ගොඩක් වැදගත්. එකක් තමයි විධාන ඒකීත්වය. ඒ කියන්නේ එක සේවකයෙක්ට ලොක්ක ගොඩක් ඉන්න බෑ, ඉන්න ඕනේ එකයි. අනිත් එක තමයි සමූහ හැඟීම. ඒ කියන්නේ ටීම් ස්පිරිට් එකේ වැදගත්කම. අද අපි දකින ආයතනික ව්‍යුහයන්ගේ මුල් බීජ තියෙන්නේ මෙතන තමයි. හරි. දැන් තමයි කතාවේ ලොකුම වෙනස සිද්ධ වෙන්නේ. අර කලින් කියපු යාන්ත්‍රික දැක්මට ප්‍රතිචාරයක් විදිහට මනෝවිද්‍යාත්මක විප්ලවයක් ඇති වෙනවා. වැඩ කරන්නේ යන්ත්‍ර නෙවෙයි මිනිස්සුනේ. ඉතින් දැන් ඒ මිනිස්සු ගැන කතා කරන්න කාලය හරි. අපි දැන් අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක. හිතමු ක්‍රියාවලිය 100%ක්ම හරි කියලා. ඒත් ඒ වැඩේ කරන්නේ මිනිස්සු නම්. එතකොට ඒ මිනිස්සු ගැන මොකද්ද? මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියේ හෝතෝර්න් අධ්‍යයනයන් වලින් ලැබුණේ පුදුම හිතෙන ප්‍රතිඵල. ඒගොල්ලෝ හිතුවේ වැඩ කරන තැන ලයිට් එළිය වැඩි කළොත් ඵලදායීතාවය වැඩි වෙයි කියලා. ඒත් ඇයලා හොයාගත්තා ඊට වඩා ලොකු බලපෑමක් තියෙන්නේ කවුරු හරි Taman දිහා බලාගෙන ඉන්නා කියලා දැනෙන එකට කියලා. ඒ වගේම කෙනෙක්ගේ යාළුවෝ එහෙම නැත්නම් වැඩ කරන කණ්ඩායමේ පීඩනය තනි පුද්ගලයෙක්ගේ වැඩවලට ලොකුවට බලපානවා. වැදගත් උනේ භෞතික දේවල් නෙවි මිනිස්සුන්ගේ හැඟීම්. ඊට පස්සේ තමයි ඒබ්‍රහම් මැස්ලෝ වේදිකාවට එන්නේ. ඔහුගේ ප්‍රසිද්ධ අවශ්‍යතා පිරමිඩයෙන් පෙන්නුවේ මිනිස්සුන්ව පොළම වර්ණ පඩිය විතරක් මදි කියන එක. ඒක පිරමිඩේ පල්ලෙහාම තියෙන දේ විතරයි. ඊට උඩින් ආරක්ෂාව, සමාජ සම්බන්ධතා, ගෞරවය අන්තිමටම තමන්ගේ උපරිම හැකියාවට එන්න තියෙන අවශ්‍යතාවයේ තීරමා. මේකෙන් මැනේජර්ස්ලාට සේවකීන්ව මොටිවේට් කරන්න අලුත්ම ටූල් කිට් එකක් ලැබුණා. ඉතින් අපි මුලින්ම සිස්ටම් ගැන කතා කළා. ඊට පස්සේ මිනිසුන්ගේ හිත ගැන කතා කරා.
දැන් මේ දෙකම එකට දාලා දත්ත සහ සංඛ්‍යා පාවිච්චි කරලා තීරණ ගන්න බරිද? අන්න ඒක තමයි ප්‍රමාණාත්මක ප්‍රවේශය කියන්නේ. මේකේ මුල පටන් ගන්නේ දෙවනි ලෝක යුද්ධයෙන්. හමුදාව සැපයුම් මාර්ග ප්‍රශස්ත කරන්න සම්පත් බෙදා හරින්න වගේ දේවල් වලට ගණිතමය ආකෘති, ස්ටැටිස්ටික්ස් වගේ දේවල් පාවිච්චි කරා. යුද්ධෙන් පස්සේ මේ ක්‍රමවේද කෙලින්ම ව්‍යාපාර ලෝකයට ආවා. තීරණ ගැනීම කියන එක තවදුරටත් අනුමානයක් නෙවෙයි, දත්ත මත පදනම් වුණු විද්‍යාවක් බවට පත් වුණා. මේ ප්‍රවේශයේ තියෙන හොඳම උදාහරණයක් තමයි සම්පූර්ණ තත්ත්ව කළමනාකරණය නැත්නම් TQM. මේ හරියම සරලයි. හැමදාම ඊට වඩා අද හොඳ වෙන්න ඕන. හැමතිස්සෙම කස්ටමර් ගැන හිතන්න ඕන. 1950 ගණන්වල ජපානයේ නිෂ්පාදනීය ලෝක බලවතෙක් බවට පත් උනේ අන්න ඒ දර්ශනය නිසා. හරි. දැන් අපි එන්නේ වර්තමානයට. අපේ කතාවේ අවසාන පරිච්ඡේදයට. නූතන කළමනාකරණය කියන්නේ එක දෙයක් නෙවෙයි. ඒක හරියට විවිධ පාට කෑලි එකතු කරලා හදපු ලස්සන චිත්‍රයක්, මොසැක් එකක් වගේ. මෙතන මූලිකම අදහස තමයි හැමදේටම ගැලපෙන එකම හොඳම ක්‍රමයක් නැහැ කියන එක. මේකේ එක අදහසක් තමයි පද්ධතිමය ප්‍රවේශය. මේකින් කියන්නේ ආයතනයක් දිහා බලන්න ඕන තනියෙන් වැඩ කරන මැෂින් එකක් වගේ නෙවෙයි. පරිසරයත් එක්ක ගනුදෙනු කරන එකිනෙකට සම්බන්ධ කොටස් තියෙන ජීවී පද්ධතියක් වගේ. අලෙවි අංශයේ වෙනසක් නිෂ්පාදන අංශයට බලපානවා. වෙනද පොලේ වෙනසක් මුළු ආයතනයටම බලපානවා. මේක ක්‍රියාත්මක වෙන විදිහ බලමු. හිතන්න බේකරියක් ගැන. පිටි, සීනි, සේවකයන් වගේ යෙදුම් පරිසරයෙන් ගන්නවා. ඊට පස්සේ බේකරිය ඇතුලේ ඒ ටික පාන්, කේක් වගේ නිමැවුම් බවට පරිවර්තනය කරනවා. මිනිස්සු ඒ නිමැවුම් අරගෙන මේක රසයි, හරි මේක හොඳ නෑ, හරි කියලා ප්‍රතිචාර දෙනවා. අන්න ඒ ප්‍රතිචාරය තමයි ඊළඟ දවසේ හදන පාන් එකට බලපාන්නේ. මේක නිරන්තරයෙන් කැරකෙන චක්‍රය. අන්තිමට අවස්ථානුකූල ප්‍රවේශය. මේකෙන් කියවෙන්නේ හරිම සරල ඒත් ගොඩාක් වැදගත් දෙයක්. හැමෝටම ගැලපෙන එකම සයිස් එකේ ෂර්ට් එකක් නෑ වගේ තමයි හැම ආයතනයකටම ගැලපෙන එකම කළමනාකරණ ක්‍රමයක්වත් නෑ. ආයතන වෙනස්, මුහුණ දෙන තත්වයන් වෙනස්. ඒ නිසා විසඳුම්ත් ඒ තත්වයට ගැලපෙන්න ඕන. ඒ කියන්නේ මෙහෙමුණොත් එහෙම කරන්න කියන අදහස. එකම හොඳම ක්‍රමය හොයන ගමන මෙතනින් ඉවරයි. ඉතින් පිරමිඩ් වල ඉදන් AI දක්වා අපි දැක්ක කළමනාකරණය නිරන්තරයෙන්ම වෙනස් වෙන හැටි. එකම ස්ථිර පිළිතුරක් නැති බව දැන් පැහැදිලි. එහෙනම් AI අපේ වැඩ තීරණය කරන අනාගතයේදී මිනිසුන්ව කළමනාකරන ඊළඟ හොඳම ක්‍රමය මොකක් වෙයිද? සමහර විට අනාගතයේ හොඳම මැනේජර් මිනිස්සෙක්ම නොවෙන්නත් පුළුවන් නේද?